ආයිබෝන් පොඩි අම්මෝ. ආයිබෝන් සර්. එහෙනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන පොඩි අම්මෝ පොඩි පාඩම ආශ්‍රිත පොඩි ක්‍රියාකාරකමක්. මම මුලින්ම මෙහෙම පටන් ගන්නම්. පෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පව් විලාසෙන පැලයි වැටට ඇයි අද ඇන කොටාගෙන පොඩි අම්මෝ එතනදී අපි මුලින්ම පටන් ගත්තේ කිව්වා අහගෙන තින්න ඇති ප්‍රසිද්ධ ගීතයක් නේ සම්දේශ සිංහාසනයේ ප්‍රසිද්ධ ගීතයක් එතනදී වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කියලා. එතකොට අද අපි කතා කරන්න යන්නේ මොකක් ගැන වගේද නිකන් නෙගෙන්නේ. ඔව් මොකද්ද? පොඩි හම්බුන කියන්න මම අවස්ථාව දෙන්නම් පොඩ්ඩක්. හිතන විදිහට ඔව් දැන් පොඩි හම්බුන කියනවා බාග කියලා. ඔව් අපේ කවුද? වදිබුද්ධි පොඩි හම්බුන කියනවා බාග කියලා. හරි බොහොම හොඳයි. එහෙනම් අපි ඇත්තටම කතා කරන්න මම බලාපොරොත්තු වෙලා ආවේ අද පාඩමේ මේ බාග කියන දේ ගැන. එතකොට බාග වෙරළු ගෙඩිය හරි 8කට කපාගෙන කිව්වා. එතකොට එක කොටසක් අරගෙන ඒක සමාන කොටස් 8කට බෙදුවා කියන්නේ. එතනදී අපි ඒ වෙරළු ගෙඩිය නම් හරියට මටට බෙදන්න බැරි වුණා නේ. අපි සමාන ඒකකයක් විදිහට අරගෙන ඒක සමාන කොටස් වලට බෙදුවොත් එතකොට ඒක අපි භාගයක් විදිහට දක්වන්න පුළුවන්. හරි. ඒක දන්නවා අපි දෙකේ පන්තියේදී මීට ප්‍රථම ඉගෙන ගත්තා භාග ගැන මූලික විදිහට. භාගවල දෙකේ පන්තියේදී අපි කතා කරා මෙහෙම දැන් ඒකකයක් සමාන කොටස් 5කට බෙදලා ඒකෙන් දෙකක් අඳුර කළා. එතකොට මේ පහේ ඉලක්කමට අපි කිව්වා මොකක්ද කියලා? යට ඉලක්කම 6. බොහොම හොඳයි 6. උඩ ඉලක්කමට කිව්වා ලවය කියලා. 6 සහ ලවය. අපි මේක දෙකේ පන්තියේදී කතා කරපු දෙයක්. එතකොට 6 සහ ලවය. ඒකකයක් සමාන කොටස් 5කට බෙදුවා ඒකෙන් දෙකක් අඳුර කළා. මේක අපන්න පුළුවන්. අපි ගත්තොත් තව විදිහකට ගත්තොත් දැන් මම උදාහරණයක් ගන්නම් කොහොමද? ඒකකයක් ගත්තාම අරගෙන සමාන කොටස් 4කට බෙදුවා කියන්නේ 4කට බෙදලා 3ක් අඳුරු කරනවා. මෙතන කොටස් ඔක්කොම 4ක් තියෙනවා. 4ේ අඳුරු කරපු ඒවා කීයක් තියෙනවද? අඳුරු කරපුවා සලකමුකෝ. අඳුරු කරපුවා 3යි. එතකොට මේක කියන්න පුළුවන් 4ෙන් 3යි කියලා. අඳුරු කරපු නැති පැත්ත කියන්නත් පුළුවන් 4ෙන් 1යි කියලා. ඒකත් හරි හොඳයි. හරි. අපි මෙතනදී මේකට අපි කිව්වා හරය කියලා. උඩ ඉලක්කමට අපි කිව්වා ලවය කියලා. ඔන්න විදිහට අපි භාග මූලික ටික කතා කරලා තියෙන්නේ. මෙතනින් එහාටත් අපි තව ටිකක් ඉදිරියට යන්න භාග පිළිබඳ කොහොමද තව බෙදීම ඒ වගේ දේවල් පොඩ්ඩක් කතා කරන්න. ඒ කියන්නේ භාග වර්ග මොනවද කතා කරන්න අපි පොඩි ක්‍රියාකාරකමකට මම ලෑස්ති කරලා තියෙනවා. එතකොට අපි බලමු පොඩි ආන්දර එහෙම වුණොත් අපිට පුළුවන් වජිරබුද්ධ ආන්දරව සහ සිද්ධාර්ථ ආන්දරව මම එක කණ්ඩායමකට දැම්මම විජිත රතන ආන්දරවේ අපේ උදේ රතන ආන්දරව එක කණ්ඩායමකට සුදම්ම ආන්දරව අපේ තව කණ්ඩායමකට හැටියට අරගෙන කණ්ඩායම් තුනට අදාළව අපි ක්‍රියාකාරකම් ටික කරමු. එතකොට ක්‍රියාකාරකමට අදාළ කාර්යපත්‍රිකාව මම ලබා දෙනවා. ඒක ඇසුරෙන් එතන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් විමසා ගන්න පුළුවන්. අපි ඒ අතරතුර මේ ක්‍රියාකාරකම් කරගෙන යන්න. හරි? මම ඒ කණ්ඩායම කියලා දෙන්නම්කෝ. සුදම හඳුර බී කණ්ඩායම දෙන්න. වජිරබුද්ධ හඳුර සහ සිරතන හඳුර සී කණ්ඩායම දෙන්න කලින්. ඒ වගේම තමයි මෙතනදී අවස්ථාව දෙනවා. දැන් අපි පහුගිය පාඩමේ ඉදිරිපත් කරපු විදිහට අලුත් ආයතනයත් එක්ක භාවිතා කරලා ඉදිරියට යනවා. අපි මේ පාර වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීමක් කරලා දෙනවා.
ඒකට අපි ඉදිරිපත් කිරීමට ලැහැත්ති වෙමු. අපි එහෙනම් බලමු මේ ක්‍රියාකාරකම හොඳින් කියවන්න කාර්යපත්‍රිකාව කියවලා බලලා ඒකට අදාළව සටහන් කරගන්න. පොඩි අඳුර ඕකේ ලියාගන්න. ඒ අතරේ මම මේ කොළ ටික දෙන්න. ඔතන ඕකේ ලියාගන්න. මේක ඉස්සෙල්ලා ගහගෙන ඉන්න අරක මේක ලොකුවට මේවා කරන්න. එතකොට පොඩි හාමුදුර වෙන් කරන්න. පොඩි හාමුදුර පැන්සල තියෙනවා පැන්සල ගන්න. කොහොමද වෙන් කරලා දෙන්නේ මම තුනක් හතරක් කරනවානේ. හතරක් ගත්තා මෙහෙම එකයි ආයෙත් ලියන්න. පොයින්ට් එකක් කරන්න. ඔව්. තුලේ ओके लोकोट ලියන්න පොඩි හදලා නියම මේක ලියන්න දෙනවා. ඕක පෙන්නන්නේ. පැන්සලෙන් අදගෙන. ඔව්. ඕක පෑන් එකෙන් දැන් කමන්නේ මේක අවුලන්නේ. මේක ලියන්න. ඕක පෙන්නන්න. ඕක විජිත හඳුනන දීලා මේක. ඔව් දෙන්න. නම ලියලා උදන් ලියන්න. වෙලා එනවා. ඔයාලගේ වෙලාව දීලා තියෙනවා. හරි ආර්කේ ලියන්නකො මේක ඉතුරු එක සිතට මගන්න එපා බෝ සිතට හොඳට ලියන්න වල පාට ඉල්ලන්න මාත් කරලා සී කණ්ඩායම කියලා දාලා ඒක තමයි කණ්ඩායමෙන් දාලා මම කරලා ලියා ගන්න
හරි